දැන් අපි කිව්වා මේකේ ෆාෂන්ස් ලෝ එකේ breakdown voltage එක සමානයි function of rho d කියලා ඕන temperature එකකට. හරි? තේරුණාද? එතකොට දැන් හැබැයි මේක දැන් අපි එහෙම කිව්වොත් අපිට දැන් ඇත්ත මේ කියන්නේ රියල් මොකක්ද ඒකට කියන්නේ අර තාත්වික වායු මොකද්ද අර මොනවද තියෙන්නේ තාත්වික වායු අතාත්වික වායු නේද කනෙක්ෂන් කරනවනේ අන්න ඒක දැන් තාත්වික වායු කියන්නේ දැන් ඔය අපිට ඇත්ත තියෙනේවනේ තාත්වික වායු වලට මේක ගන්නවා ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කන්ඩිෂන් යටතට මේක ගන්නවා එතකොට ප්‍රැක්ටිකල් කන්ඩිෂන් යටතට ගන්න එක්ස්පෙරිමන්ට් එක කරන්නේ අපි දන්නවනේ දැන් ස්පියර් ගැප් එකක් වුණා රෝඩ් ගැප් එකක් වුණා ගැප් ඩිස්ටන්ස් එක නියතව තියාගෙන නේ අපි යෝග එක්ස්පෙරිමන්ට් එක ඇතුළේදී ගැප් ඩිස්ටන්ස් එක වෙනස් කරන්නේ නැහනේ එතකොට D නියතව කරගෙන තමයි මේ ඔය වෝල්ටේජ් ටෙස්ටිං ටික කරන්නේ. එතකොට අනිත් එක තමයි මේ ආයෙ කිව්වා දැන් අරක ඔයාලට මතකද මේ P සමානයි ρ අර R මේ අර ස්කන්ධයට බලපාන නියතේ වතාවක් T කිව්වම මෙන්න මේක මේ ඇට්මොස්ෆෙරික් කන්ඩිෂන් මේ කොන්ස්ටන්ට් විදිහට තියාගන්නවා කියනවා. හරි? ඒ කියන්නේ මේ R වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ මොකද්ද? මේ මෙන්න මේ P මට මතක විදිහට T වෙනස් වෙන්නේත් නැහැ. ඒ රෝ වෙනස් වෙන්නේ නැති විදිහට තියාගන්නවා. එතකොට කියනවා මේ එතන රෝ නම් වෙනස් වෙනවද මන්ද මට මතක නැහැ. අර ටික නේද ඉන්න රෝ වෙනස් වෙන්නේ නැහැ. මේ මෙතන ඉන්නකො ප්‍රෙෂර් එක හරියි ටෙම්පරේචර් වෙනස් වෙනවා. ටෙම්පරේචර් වෙනස් වෙනවා මේ ප්‍රෙෂර් එකයි මෙන්න මෙයයි. දෙන්න කොන්ස්ටන්ට් තියන්නේ නැත්තම් මේ ඊළඟ සමීකරණය තුළට රෝත් එන්නේ බෑ. මේකක් විදියට. රෝ දැන් අපිට රෝ මයින්න බෑනේ. රෝ මයින්න බෑ PD මයින්න පුළුවන්. අපිට පුළුවන් PD දෙන්න විතරයි මයින්න. හරි. ඒකත් හැමදෙස්සම වායු වල රෝ මැන ඉන්නේ නැහැ. හැබැයි ගැප් ඩිස්ටන්ස් එක අපිට පුළුවන්. එතකොට මේක අපිට අවසානට දැන් මේ එක්ස්පෙරිමන්ට් එකේදී එනවා සමීකරණය ජෙනරලි මෙන්න මෙහෙම. AD දන B root of D මෙන්න මෙහෙම AS ABS මොනවද තියෙන්නේ හරිද ඒක තමයි කියන්නේ මේකේ කියනවා දැන් මේ ඔතන එන්න ඕනේ කොහොම හරි අවසානට වෝල්ට් ගන්නනේ ඔව් එතකොට කියනවා මෙන්න මේවා ටිපිකල් වැලියුස් තියෙනවා මේවට ඒ කියන්නේ මේ සාමාන්‍ය නෝමල් කන්ඩිෂන් යටතේ ටිපිකල් මේ වැලියුස් තියෙනවා මෙන්න මේ ටිකට ඒ වලට තියෙනවා 24.4යි කියලා. ඒව නම් දෙන්න ඕනි මම දන්න තරමින් මට ෂුවර් නෑ මේ කොහොම වැටේද කියලා මේවා. ඔය බාර් එකදී ටෙම්පරේචර් 25 දී වගේද තියෙන්නේ? කන්ඩිෂන් නේද? ඔව් කන්ඩිෂන් එක. එහෙම මේ කියලා තිබ්බේ නැහැ. මටත් ඒක හොයන්න බැරි වුණා. මෙන්න මෙහෙම. මෙන්න මේ වැලියු වලට එන විදිහට මෙන්න මේක මේ කියන්නේ මේ වැලියු වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක තමයි ඒ කියන්නේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එකේ ඒ කියන්නේ ඔය තියෙන්නේ මේ සිම්පල් පැටර්න් එක කියන මේ මොඩල් එක. හරිද? එතකොට ඔන්න ඔය ටික තියෙනවා. එතකොට මේ දැන් ගැප් ඩිස්ටන්ස් එකත් එක පේනවනේ. මේ ගැප් ඩිස්ටන්ස් එකත් එක බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක ලීනියර් නැද්ද? ඔය ලීනියර් වෙන්නේ නැහනේ. මොන වර්ග මූලපදයකුත් තියෙනවනේ. හරි එතකොට ඔන්න ගැප් ඩිස්ටන්ස් එකත් එක්ක පාෂන්ස් ලෝ එකෙන් ගන්නවා ඊළඟ දැන් මේ පාෂන්ස් ලෝ එකේ ඔප්පු කිරීමක් නේ. ඔප්පු කිරීම කියන්නේ අවසාන සමීකරණයක් නේ මේ ආපු. එතකොට මේකෙන් ගන්නවා බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක ගැප් ඩිස්ටන්ස් එකත් එක්ක වේරියේෂන් එක මෙන්න මෙහෙම. ඔන්න ඔහොම වේරියේෂන් එකක් කියන්නේ. හරිද? එතන ඔහොමත් නෙමෙයි මේ. ඉන්න පොඩ්ඩක් අර. ඔන්න ඔහොම වගේ වේරියේෂන් එකක්. ඒ කියන්නේ මේ මුල ටිකේ සාමාන්‍යයෙන් මේක වැඩි මොකද්ද මේ ග්‍රේඩියන්ට් එක අන්තිම ටිකේ ග්‍රේඩියන්ට් එක අඩුයි. ඔන්න ඔය ග්‍රේඩියන්ට් සාමාන්‍යයෙන් තියෙනවා ටිපිකල් වැලියුස් ඒවටත් තියෙනවා. මේවට ටිපිකල් වැලියුස් තියෙනවා සාමාන්‍යයෙන් මේක අපි කියනවා මේ මොනවද කියන්නේ මේ පොඩි ගැප් නේ මේවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැප් එක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 1කට වගේ සීමා වෙනවා. හරිද පොඩි මේවට. ඕකට කියනවා සෙන්ටිමීටරයක් වැඩි වුණොත් කිලෝවෝල්ට් 30ක් ඕනි. තව වැඩිපුර. ඔය ඕකනේ කියන්නේ. ඉතින් කියන්නේ මේ ඩිස්ටන්ස් එක චුට්ට වැඩිදී බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක කොච්චරද කොහොමද? ඒ කියන්නේ එකෙන් දෙකට ආවොත් ගැප් ඩිස්ටන්ස් එක සෙන්ටිමීටර් 1 ඉඳලා සෙන්ටිමීටර් 2කට ආවොත් තව වැඩිපුර කිලෝවෝල්ට් 30ක් ඕනි. ඒකනේ ග්‍රේඩියන්ට් එකෙන් කියන්නේ. හරි. ඊට පස්සේ මේ හරියදී කියනවා ඕක 6යිද 6කට අඩු වෙනවා කියලා. බලන්න ඔය වැලියු දෙක නෙමෙයිද ආසන්නව මෙන්න මෙතන තියෙන්නේ.
හරිනේ. මේ එතකොට ඔන්න ඔයගේ පොඩි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හරිද? එතකොට gap distance එක වැඩි වෙනවා කියන්නේ මොකද්ද? breakdown voltage එකට අදාළ voltage apply කරන voltage එක වැඩි වෙන්න ඕනේ. හරිද? හැබැයි මේක perfect linear relationship එකක් නෙමෙයි. මූල පදයක් වෙන නිසා ඒක පේනවා. හරිනේ? එතකොට මෙන්න මේ වගේ රිලේෂන් එකක් තමයි වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ? දැන් gap distance එක වැඩි මෙහෙමනේ යන්න ඕනේ. හැබැයි ඔහොම වෙන්නේ ඇයි කියන එක අපි බලන්න ඕනේ. එහෙමනම් දීලා තිබ්බේ නැහැ. මේ ඇයි වැඩි වෙන්නේ කියලා මේක විතරක් මෙහෙම දීලා මේක තමයි පාෂන්ස් ලෝ එකේ අවසාන මේක කියලා දීලා තිබ්බේ. ඒතකොට අපි බලමු ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. නැත්නම් කිසි තේරුමක් නැහැ නේ අපි ඉගෙන ගන්න එක. මෙහෙම වෙන්නේ gap එක ලොකු වෙනවනේ. gap එක ලොකු වෙද්දි මම කිව්වේ කොහොමද breakdown එකක් වෙනවා කියලා. ඉලෙක්ට්‍රෝඩ් දෙක තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ් දෙක තියෙද්දි අර අපි කිව්වේ primary avalanche එක වෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඔය secondary ඒවා වෙලාලා මෙන්න මේ දෙන සෙට් කරනවා තමයි මොකක්ද වෙන්නේ breakdown එක වෙන්නේ. එතකොට gap එක ලොකු වෙන මොකක්ද වෙන්නේ? ලිමිට් වෙන්නේ නේද ඔය සීන් එක? ඔව්. ස්ට්‍රීම් එකේ. එතකොට දැන් ඒ කියන්නේ දැන් අරක උනත් දැන් හිතන්නකෝ මේක කියලා. මොකද්ද ටවුන්සෙන්ඩ් එක කියලා. කියන්නේ ටවුන්සෙන්ඩ් එකේ බලපාන්නේ මොකටද? දැන් ওই මෙකැනිසම් දෙකම breakdown වෙන්න පුළුවන්. දැන් එදා හිටපු නැති එක්කෙනෙක්ට හරි දැන් එදා හිටපු එක්කෙනෙක්ට හරි දෙන්න පුළුවන්. ඇයි මේ එහෙනම් මේ දැන් ඔයා කියවනේ ඔය දැන් ස්ට්‍රීම් එකෙන් නේද මෙහෙම වෙන්නේ කියලා. එහෙනම් ටවුන්සෙන්ඩ් එකෙන් මෙහෙම වෙන්නේ කොයි වගේ වෙලාවටද? breakdown එක. pressure එක අඩු තැන් වල. low pressure condition වල. මතකද? ස්ට්‍රීම් එක වෙන්නේ මොන condition වලද? PD ගුණිතය කීයකට වැඩි වුණොත්ද 5 බාර් මිලිමීටර වලට වඩා පේනවද මෙතනක් තියෙන්නේ PD ගුණිතය මොකද මොකද්ද මම කිව්ව දැන් පාෂන්ස් ලෝ එකට පෙන්නවා පාෂන්ස් ලෝ එකෙන් පෙන්නවා ටෙම්පරේචර් එක නියතව තියෙද්දි බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක ෆන්ක්ෂන් එකක් කියලා කාගේද PD ගුණිතය ඒක නිසා තමයි මෙතන PD ගුණිතය මෙච්චරකට වඩා වැඩි වෙන්න ඕනේ කියලා දීලා තියෙන්නේ හරි ඔය කන්ඩිෂන් ටික වෙනස් වෙන්න ඕන ඔය වගේ කැතෝඩ් ටියුබ් එකේ වෙන්නේ අවලාන්ෂ් එකක්ද මේ ඒක මේක නෑ මේකක් එන්නේ නෑනේ නේ ස්පාර්ක් එකක් එන්නේ නෑනේ ඒක නිකන් අයනයිසේෂන් එක විතරනේ අයනයිසේෂන් එක වෙලා ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා අර පැත්ත වදිනවා විතර නෙවෙන්නේ මොකද ඒ සින්ක් ඔක්සයිඩ්ද ගහලා තියෙන්නේ එහා පැත්තේ සින්ක් සල්ෆයිඩ් මොන මගුලක්ද මන් දන්නේ ගහලා තියෙන කොළ පාටද මොන පාටද වෙනවා කියනවනේ මට මතකත් නෑ දැන් සල්ෆයිඩ් හරිද එතකොට දැන් හිතන්න දැන් මෙහෙම ඇවලන්ච් වෙනවානේ ગેප් එකේ ඩිස්ටන්ස් එක වැඩි වෙනවා මේ පැත්තට ඇති මොකද වෙන්නේ ગેප් ඩිස්ටන්ස් එක වැඩි වෙනවානේ වැඩි වෙන මොකක්ද වෙන්නේ ગેප් දෙක අතර තියෙන ස්පේස් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ඇවලන්ච් එක වෙන්න තියෙන ඉඩ මොකද වෙන්නේ? ඉඩ මොකද වෙන්නේ? ગેප් එක වැඩි වෙනවා නම් ඇවලන්ච් එක වෙන්න තියෙන ඉඩ මොකද වෙන්නේ? ඉඩ කියන්නේ ඔව්. ඇවලන්ච් එක වැඩි වෙන්න තියෙන ඉඩ වැඩි හැකියාව වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ මොකද්ද? මේ මෙතනට ලඟ වෙන්න කලින් ඇවලන්ච් එක දැන් හිතන්න පොඩි එකක් වුණා කියලා. දැන් ગેප් එක පොඩි නම් පළවෙනි අවලංච් එකෙම සමහර විට වෙන්න පුළුවන්. හැබැයි ગેප් එක වැඩි කියන්නේ දැන් මෙහෙම වෙලා මෙතන අතර අවලංච් එක කොච්චර ලොකුද? සෑහෙන ලොකුයි. ඒතකොට ලොකු වෙන අවලංච් එක ලොකු වෙනවා කියන්නේ මොකද්ද? අවලංච් එක ලොකුයි කියන්නේ කොහොමද? ඒ කියන්නේ ටික යන්න ඕනේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක අපි දන්නවා බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක කියන්නේ පිටින් දෙන්න ඕනේ වෝල්ටේජ් එකනේ. ඒ කියන්නේ මේ පරිපතේට මේ කැතෝඩ් එකටයි ඇනෝඩ් එකටයි අපි පිටින් දෙන්න ඕනේ වෝල්ටේජ් එක නේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක කියන්නේ. එහෙම නැතු මෙයාගේ ඇතුලේ වෝල්ටේජ් එක නෙමෙයිනේ. ඒතකොට මෙයාට බ්‍රේක්ඩවුන් වෙන්න තියෙන ඇවලන්ච් එකට ඒ කියන්නේ ඇවලන්ච් එක වැඩි වෙනවා කියන්නේ මෙයාට ඇතුලේ බ්‍රේක්ඩවුන් වෙන්න තියෙන හැකියාව වැඩි වෙද්දි ગેප් ඩිස්ටන්ස් එක වැඩි වෙද්දි මොකක්ද වෙන්නේ මේ අවශ්‍ය කරන බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක මොකද වෙන්නේ? අවශ්‍ය වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ කියන්නේ දැන් මේ හරියේදී සෙන්ටිමීටරයක් ඇද්දි කීයද ඕනි? වැඩි වෙන්න. දැන් හිතන්නකෝ සෙන්ටිමීටර 15 ඉඳලා 16ට ඇද්දි කිලෝවෝල්ට් 6යි ඕනි. ඔව් තේරෙනවද? තේරුණේ නැද්ද? ඔව් ඒක තමයි හින ගහන්නේ ඔච්චර ලීසි ගොඩක් ගහන්නේ. ඒ කියන්නේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක වැඩි වෙන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ. අන්න හරි. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් යද්දි බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක වැඩි වෙන්න ඕනි ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ප්‍රමාණය අඩු වෙනවා. තේරුණාද? අවුල්ද? නේ. ෂේප් නේ. ඔය උතන දාලා තියෙන so we don't need quite as strong a field per centimeter. ඔය තියෙන field per centimeter to get the same runaway ionization effect.
අයනයිසේෂන් ඉෆෙක්ට් එකට ඒ අර වගේම මේ ෆීල්ඩ් එකක් ඕනේ නැහැ සෙන්ටිමීටර එකකට. ඊට වඩා අඩු ප්‍රමාණයකින් අපිට බ්‍රේක් ඩවුන් එක කරගන්න පුළුවන්. හරිද? එතකොට නවත්තන්න ಇದು